මගේ YouTube channel එකේ අලුත් වීඩියෝ එකකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ මගේ ඉරිදා දවසක උදේවරුවක්. ඉතින් උදෙන්ම නැගිටලා වොෂ් එකක් දාලා අපි දෙන්නගේ කිරි එක හදාගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. කිරි එකත් හදලා හස්බන්ඩ්ටත් දීලා ඔන්න ඉතුරු වැඩ ටික කරන්න තමයි දැන් මම මේ හදන්නේ. ටී එක බීලා ටිකක් වෙලා ඉඳලා අපි දෙන්න හිතුවා උදේට කන්න නූඩල්ස් එකක් හදාගන්න. ඉතින් මුලින්ම නූඩල්ස් එකට අවශ්‍ය එළවලු ටික සූදානම් කරගන්න තමයි මම මේ හදන්නේ. කැරට්, ලීක්ස්, ලුණු අවශ්‍ය සියලුම දේ හිමින් සැරේ මං ඉතින් කපා ගන්නවා. මම නූඩල්ස් එකට කැරට්, ලීක්ස්, තක්කාලි, ලුණු, අවුමිරිස් ඒ වගේම සුදු ලුණුත් කපා ගත්තා. ඒ වගේම සොසේජස් ටිකකුත් කපා ගත්තා. නූඩල්ස් එක කන්න බිත්තර තමයි තම්බන්නේ. ඉතින් බිත්තර හොඳින් සෝදලා ලුණු ටිකක් එහෙම දාලා ඔන්න ලිපෙන් තියාගත්තා. දැන් ඉතින් මං හදන්නේ නූඩල්ස් එක හදන්න. මම මුලින්ම නූඩල්ස් එක තම්බලා තමයි තියාගත්තේ. දැන් කරන්න හදන්නේ භාජනයක් ලිපෙන් තියලා ඔයිල් චුට්ටක් දාලා මම මුලින්ම සොසේජස් ටික බෙද ගන්නවා. සොසේජස් ටික බැදුනට පස්සේ පිළිවලින් සුදු ලුණු, අවුමිරිස්, තක්කාලි ඒ වගේම එළවලු ටික ඔක්කොම එකතු කරගෙන ටෙම්පරාදු කරාට පස්සේ මම නූඩල්ස් ටික එකතු කරගන්නවා. නූඩල්ස් ටික එකතු කරලා හොඳින් කලවම් කරලා ඒකට අන්තිමට අපි ලීක්ස් එකතු කරගන්නවා. ඒ වගේම අඩුපාඩුවට ලුණු, ගම්මිරිස් එහෙමත් දාලා හදාගත්ත නූඩල්ස් එක තමයි මේ තියෙන්නේ. ඔන්න මම බිත්තර ටිකත් සුද්ධ කරලා ගත්තා. මේ තියෙන්නේ මට තියෙන එකම මල් ගහ. ඉතින් අද මල් දෙකක් තමයි පිපිලා තියෙන්නේ. ඒත් ඉතින් හැමදාම උදේට අපේ අම්මා මට බුදුන් වදින්න මල් කඩලා ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ මල් ටිකත් ලෑස්ති කරගෙන ඔන්න දැන් මං හදන්නේ බුදුන් වදින්න. ගෙවෙන හැම තප්පරයකින්ම ඔයාලගේ ජීවිතයට ලස්සන මතක එකතු කරගන්න පුළුවන් ලස්සන දවසක් ලැබෙන්න ඕන කියලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයිත් අලුත් වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ